සියලු දෙනාටම සුබ දවසක්. මම කේ.එම්. නිර්මලා ප්‍රභා කුමාරි කහඳර. මම අද ඔයාලත් එක්කලා කතා කරන්න යන්නේ සමාජ ඉගෙනුම් න්‍යාය පිළිබඳව. social learning theory. ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියේ යෙදලා ඉන්න ඔබටත් මටත් ඉතා වැදගත් මාතෘකාවක් තමයි මේ සමාජ ඉගෙනුම් න්‍යාය කියලා කියන්නේ. පන්ති කාමර කල්පනාකරණය කියන මාතෘකාව යටතේ කතා කරද්දී මේ සමාජ ඉගෙනුම් න්‍යාය පිළිබඳව අපි කතා කළ යුතුමයි. ඉතින් මම මෙම ප්‍රසන්ටේෂන් එක තුළදී ඔබට ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා සමාජ ඉගෙනුම් න්‍යාය කියන්නේ මොකක්ද? සමාජ ඉගෙනුම් න්‍යාය ඉදිරිපත් කළේ කවුද? සමාජ ඉගෙනුම් න්‍යායට යොදාගත් සිද්ධියක්ද මොකක්ද? ඒ හරහා ලබාගත් නිරීක්ෂණ මොනවාද? නිගමන මොනවාද? ඒ දේවල් පන්ති කාමරය තුළට යොදාගන්නේ කොහොමද? ඒ වගේම ඉන් පරිබාහිරව ගිහිල්ලා සාමාන්‍ය එදිනෙදා පරිසරයේදී එදිනෙදා ජීවිතයේදී අපි සමාජ ඉගෙනුම් න්‍යාය කොහොමද යොදාගන්නේ කියන එක පිළිබඳව. ඔයාලට මෙතනදී දැක ගන්න පුළුවන් සමාජ ඉගෙනුම් න්‍යාය එහෙම නැත්නම් social learning theory ඉදිරිපත් කළ ඇල්බර්ට් බැන්දුරා මොහු මනෝවිද්‍යාඥයෙක් විතරක්ම නෙමෙයි මනෝවිද්‍යා ශාස්ත්‍රයට වගේම අධ්‍යාපන ශාස්ත්‍රයට චිකිත්සා ශාස්ත්‍රයට විශාල සේවයක් ඉටු කළ පුද්ගලයෙක්. අපි ඊළඟට හොයලා බලමු සමාජ ඉගෙනුම් න්‍යාය ඉදිරිපත් කළ ඇල්බර්ට් බැන්දුරා පිළිබඳව තොරතුරු කිහිපයක්. ඇල්බර්ට් බැන්දුරා යනු 20 වන සතවර්ෂයේ වඩාම බලගත් මනෝවිද්‍යාඥයන් අතරින් කෙනෙක්. ඔහුගේ සමාජ ඉගෙනුම් න්‍යාය social learning theory සහ ස්වයං කාර්යක්ෂමතාව self efficacy පිළිබඳ සංකල්පය මනෝවිද්‍යාව, අධ්‍යාපනය සහ චිකිත්සාව යන ක්ෂේත්‍රවලට විශාල බලපෑමක් ඇති කළේය. එතකොට මොහු ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කළ න්‍යායන් දෙකක් තමයි මෙහි දක්වලා තියෙන්නේ. එම න්‍යායන් දෙක හරහා සහ ඔහුගේ වෘත්තීමය අවස්ථා හරහා මනෝවිද්‍යාව, අධ්‍යාපනය, චිකිත්සාව කියන මේ ක්ෂේත්‍රවලට විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා ඔහුගේ න්‍යායන් තුළින්. පුද්ගලික තොරතුරු සහ පසුබිම ගැන සොයලා බැලුවොත් නම ඇල්බර්ට් බැන්දුරා උපත ලැබුවේ 1925 දෙසැම්බර් 4 කැනඩාවේ ඇල්බර්ටා කියන නගරයේ. මරණය සිදුවුණේ මේ මෑත කාලීනව 2021 ජූලි 26 එක්සත් ජනපදයේ කැලිෆෝනියා කියන ප්‍රාන්තයේ. අධ්‍යාපනය පිළිබඳ කතා කරොත් ඔහු මූලික උපාධිය හදාරනවා බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන්. ඒ වගේම පශ්චාත් උපාධිය හදාරන්නේ අයෝවා විශ්වවිද්‍යාලයෙන්. ඔහුගේ වෘත්තීය ජීවිතය වසර 50කට වැඩි කාලයක් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු විදිහට කටයුතු කරනවා. අපි ඊළඟට හොයලා බලමු සමාජ ඉගෙනුම් න්‍යාය සාරාංශය මොකක්ද කියලා. සමාජ ඉගෙනුම් න්‍යාය කෙටියෙන් අපි මොකක්ද කියලා හොයලා බලමු. සාරාංශය ඉගෙනීම සිදුවන්නේ ඍජු අත්දැකීම් වලින් පමණක් නොව අන් අයගේ චර්යාවන් නිරීක්ෂණය කිරීමෙන් සහ අනුකරණය කිරීමෙන් බව ඔහු තර්ක කළේ. ඇල්බර්ට් බැන්දුරා ඔහුගේ සිද්ධි අධ්‍යයනය තුළින් ලබාගත් නිගමනය තමයි පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ. ඔහුගේ චර්යාවන් නිර්මාණය වෙන්නේ ඔහු ලබන නිරීක්ෂණ මත පමණක් නෙවෙයි අනුකරණයන් තුළින් කියන එක. ඇල්බර්ට් බැන්දුරාගේ සමාජ ඉගෙනුම් න්‍යාය ඒ කියන්නේ social learning theory අනුව මිනිසුන් අන් අය නිරීක්ෂණය කිරීමෙන් සහ අනුකරණය කිරීමෙන් නව චර්යා ආකල්ප හා චිත්තවේගීය ප්‍රතිචාර ඉගෙන ගන්න ආකාරය පැහැදිලි කරන වැදගත් මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඒකද කියන්නේ පුද්ගලයෙක් අනිත් අයව නිරීක්ෂණය කරනවා. ඒ වගේම අනුකරණය කරනවා. ඒ තුළින් ඔහු තුළ නව චර්යා ගොඩනගා ගන්නවා. ඒ වගේම ඔහුගේ මනස තුළ නව ආකල්ප චිත්තවේග ප්‍රතිචාර ගොඩනගා ගන්නවා. අපි හිතමු පුද්ගලයෙක් තමන් ලබන අත්දැකීම් එක්ක යහපත් අත්දැකීම් එක්කලා යහපත් චර්යාවක් නිරීක්ෂණය කරලා ඔහු ඒ යහපත් චර්යාව අනුකරණය කරනවා. ඒ තුළින් ඔහු යහපත් ආකල්ප වලින් හිතන්න ගන්නවා. ඒ වගේම චිත්තවේගී ඉවසීම ආදී චිත්තවේගී යහපත් චිත්තවේගීය පරිසරයක් ඔහු තුළ ගොඩනැගෙනවා. එතකොට ඒ වගේම තමයි නරක
පසුබිමක්. නරක නිරීක්ෂණයක්, නරක චර්යාවක් ඔහු නිරීක්ෂණය කළොත් එය නැවත ඔහු අනුකරණය කරන්න ගන්නවා. ඒ තුළින් ඔහු තුළ වැරදි ආකල්ප, අයහපත් ආකල්ප ගොඩනගෙනවා. ඒ වගේම අයහපත් චිත්තවේගී ආකල්පයන් ඔහු තුළ නිර්මාණය වෙනවා. ඒ කියන්නේ දරා ගන්න බැරි දේවල්, අධික තරහව, කෝපය, ඒ වගේ දේවල් වලට පෙළඹෙනවා ඒ චර්යා නිරීක්ෂණය කිරීම තුළින්. ඇල්බර්ට් බැන්දුරා විසින් සමාජික න්‍යාය ඉදිරිපත් කරන පාදක කරගත්ත මූලික සිද්ධාන්තය තමයි මේ බොබෝඩෝල් එක්ස්පෙරිමන්ට් එක. ඒකෙදී ආක්‍රමණශීලී චර්යාවන් නිරීක්ෂණය කිරීමෙන් ළමයි එය අනුකරණය කරන ආකාරය විදහා දැක්වෙන බව එම පරීක්ෂණයෙන් ඔහු පෙන්වා දෙනවා. අපි ඊළඟට බලමු මොකක්ද සිදු වුනේ කියලා. චිත්‍රපටයේ නරඹන අවසානයේදී මේ සියලුම ළමුන් බොබෝඩෝල්ලා සිටින කාමරයකට රැගෙන ගොස් නිදහසේ ඔවුන්ට කැමති ලෙස හැසිරීමට අවස්ථාව ලබා දී ඇල්බර්ට් බැන්දුරා එම ළමුන්ට නොපෙනෙනසේ එක්මන් දර්පණයක් කරහා ළමුන්ගේ හැසිරීම නිරීක්ෂණය කරනු ලබනවා. එහිදී කියන්නේ මෙන්න මේ දේ. දැන් අර චිත්‍රපටයේ තුන පෙන්වන කණ්ඩායම් තුනට එයින් පස්සේ ඇල්බර්ට් බැන්දුරා මේ සිසුන් කණ්ඩායම රැගෙන ඇවිල්ලා බොබෝඩෝල්ලා ඉන්න කාමරයකට දාලා වහනවා. ඊට පස්සේ ඇල්බර්ට් බැන්දුරා ඔවුන්ගේ හැසිරීම ඔවුන්ට නොපෙනෙනසේ නිරීක්ෂණය කරනවා. දැන් ළමයි දන්නේ නැහැ කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා යාලා කරන දේවල්. ඔහු ඒ සඳහා යොදාගන්නේ එක්මන් දර්පණ. ඒ කියලා කියන්නේ එක් අයෙකුට පමණක් පෙනෙන කණ්ණාඩි. දැන් ඔහු ළමුන් දෙස බලන්න ඉන්නවා කියලා ඒ දර්පණය තුලින් පෙනෙන්නේ නැහැ. ඇල්බර්ට් බැන්දුරාට ළමයින්ගේ දර්ශනය හොඳ ආකාරව පේනවා. එහිදී නිරීක්ෂණය කරපු දේ තමයි පළමු කණ්ඩායමේ සිටපු ළමයි මිහිරි මතක නිසා බොබෝඩෝල්ලට පහර දුන්නා. මොකක්ද මිහිරි මතකය? අර කෑම, ඒ වගේම පැණි රස, ප්‍රශංසා, ඒ ළමයි දැකපු මිහිරි දර්ශන. ඉතින් මේ නිසා මේ මිහිරි මතකයක් නේ තියෙන්නේ. අර බොබෝඩෝල්ට පහර දුන්නා කියන දේ මේ මෙයාලගේ ඔළුවේ තියෙන පහර දුන්න කෙනාට ඒ පැණි රස හම්බුණා, ප්‍රශංසා හම්බුණා කියන මිහිරි මතකය. ඒ මිහිරි මතකයත් එක්කලා මේ ළමයි අර කාමරයට හිටපු බොබෝඩෝල්ලට පහර දුන්නා. දෙවන කණ්ඩායමේ ළමයි අමිහිරි මතකය නිසා පහර දීමෙන් වළකින ලදී. දෙවෙනි කණ්ඩායම බලපු චිත්‍රපටයේ හිටපු පුද්ගලයා බොබෝඩෝල්ට පහර දීලා අවසානයේදී මේ ඔහුට දඬුවම් ලැබුණානේ. එතකොට මේ ළමයින්ට තියෙන ඒ ගැන අමිහිරි මතකයක්. ඒ අමිහිරි මතකය නිසා මේ අය මේ අර බොබෝඩෝල්ට පහර දෙන්න ගියේ නැහැ. තෙවන කණ්ඩායමේ ළමයි මිහිරි හෝ අමිහිරි අත්දැකීමක් නොලැබුවත් ඒ චර්යාව නිරීක්ෂණය කළ නිසා පහර දෙන ලදී. තුන්වෙනි කණ්ඩායමේට ගියපු ළමයි බලපු චිත්‍රපටයේ බොබෝඩෝල්ට අර පුද්ගලයා පහර දුන්නා. ඒත් පැණි රස කැවිලි ප්‍රශංසා කිසි දෙයක් ලැබුණේ නැහැ. ඒ වගේම දඬුවම් කිසි දෙයක් ලැබුණෙත් නැහැ. නිකන් පහර දුන්නා. එච්චරයි. යාට මොනවත් ආපහු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ නිසා මෙයාලා ප්‍රතිචාරය නොදැක්කට එයාලා දැක්කන පහර දීමේ කියන චර්යාව, ඒ චර්යාව දැක්ක නිසා ඒ චර්යාවේ විපාකයක් හෝ ප්‍රතිලාභයක් හෝ මොකක්වත් එයාලට පේන්නේ නැහැ, දකින්න නැහැ. එයාලා සාමාන්‍යම මේ දේ දැකලා තියෙන දෙයක් කියලා අර පුද්ගලයාට මෙහෙම පහර දුන්නානේ කියලා මේ ළමයි බොබෝඩෝල්ට පහර දෙනවා. අපි ඊළඟට බලමු මේ එක්ස්පෙරිමන්ට් එක කරේ කොහොමද කියලා. බොබෝඩෝල් පරීක්ෂණය සඳහා අවුරුදු 3-6ක් අතර ළමුන් 70 දෙනෙක් තමයි යොදාගන්නේ. මෙහිදී ගැහැණු ළමයි 36කුත්, පිරිමි ළමයි 36කුත් යොදා ගන්නවා. මෙම පිරිස කණ්ඩායම් තුනකට බෙදා වෙන් කළ අතර එම කණ්ඩායම් තුන සඳහා වෙනම චිත්‍රපට තුනක් ප්‍රදර්ශනය කළා. එතකොට මේ ළමයි 72 දෙනෙක් මේ සඳහා යොදාගත්තා. 36 දෙනෙක් ගැහැණු ළමයි, 36 දෙනෙක් පිරිමි ළමයි. නැවත මේ ගැහැණු ළමයි 36 12 වශයෙන් කණ්ඩායම් තුනකට බෙදුවා. පිරිමි ළමයි 36 12 වශයෙන් කණ්ඩායම් තුනකට වෙන් කළා. පළමු කණ්ඩායමට පෙනුම් චිත්‍රපටයේදී දකින්නට තිබුණේ පුද්ගලයෙක් බොබෝඩෝල්ට පහර දෙන අතර ඔහුට පහර දීම අවසානයේ කෑම, පැණි රස, ප්‍රශංසා ආදිය ලැබෙනවා.
කියන්නේ පළවෙනි චිත්‍රපටයේ බලන්න ගියපු ළමයි කණ්ඩායමට දකින්න පුළුවන් උනේ පුද්ගලයෙක් බොබෝඩ වලට පහර දෙනවා. ඒ බොබෝඩ වලට පහර දීම නිසා ඔහුට ඒ පහර දීම අවසානයේ කෑම, කනගස, ප්‍රශංසා ආදිය ලැබෙනවා. එතකොට ළමයි ඒ පහර දීම පිළිබඳව ධනාත්මකව තමයි ඒක දකින්නේ. ඊළඟ දෙවන කණ්ඩායම පුද්ගලයෙක් බොබෝඩ වලට පහර දෙන ආකාරය ඔහුට පහර දීම අවසානයේ දඬුවම් ලැබෙන බව දකිනවා. දෙවනි කණ්ඩායමට පෙනෙන චිත්‍රපටයේදී බොබෝඩ වලට පහර දෙන පුද්ගලයාට දඬුවම් ලැබෙනවා. මුල් අවස්ථාවේදී කෑම, පැණි ප්‍රශංසා ලැබුණා. දෙවැනි අවස්ථාවේදී දඬුවම් ලැබුණා. තුන්වෙනි කණ්ඩායමට පෙනෙන චිත්‍රපටයේදී පුද්ගලයෙක් බොබෝඩ වලට පහර දෙනවා. ඔහුට කිසිවක් ලැබෙන්නේ නැහැ. දැන් මුල් අවස්ථාවේදී කෑම ලැබුණා, පැණි රස ලැබුණා, ඒ වගේම ප්‍රශංසා ලැබුණා. දෙවෙනි කණ්ඩායම බලපු චිත්‍රපටයේදී බොබෝඩ වලට පහර දුන්න කෙනාට දඬුවම් ලැබුණා. තුන්වෙනි අවස්ථාවේදී බොබෝඩ වලට පහර දුන්න කෙනාට කිසිම දෙයක් ලැබුණේ නැහැ. අපි ඊළඟට බලමු මොකක්ද සිදු වුනේ කියලා. චිත්‍රපටයේ ආරම්භල අවසානයේදී මේ සියලුම ළමුන් බොබෝඩ වල සිටින කාමරයකට රැගෙන ගොස් නිදහසේ ඔවුන්ට කැමති ලෙස හැසිරීමට අවස්ථාව ලබා දී ඇල්බර්ට් බැන්දුරා එම ළමුන්ට නොපෙනෙනසේ එක්මන් දර්පණයක් කරහා ළමුන්ගේ හැසිරීම නිරීක්ෂණය කරනු ලබනවා. එහෙදි කියන්නේ මෙන්න මේ දේ. දැන් අර චිත්‍රපටි තුන පෙන්වන කණ්ඩායම් තුනට එයින් පස්සේ ඇල්බර්ට් බැන්දුරා මේ සිසුන් කණ්ඩායම රැගෙන ඇවිල්ලා බොබෝඩෝල්ල ඉන්න කාමරයකට දාලා වහනවා. ඊට පස්සේ ඇල්බර්ට් බැන්දුරා ඔවුන්ගේ හැසිරීම ඔවුන්ට නොපෙනෙනසේ නිරීක්ෂණය කරනවා. දැන් ළමයි දන්නේ නැහැ කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා යාලා කරන දේවල්. ඔහු ඒ සඳහා යොදාගන්නේ එක්මන් දර්පණ. ඒ කියලා කියන්නේ එක් අයෙකුට පමණක් පෙනෙන කණ්ණාඩි. දැන් ඔහු ළමුන් දෙස බලන්න ඉන්නවා කියලා ඒ දර්පණය තුලින් පෙනෙන්නේ නැහැ. ඇල්බර්ට් බැන්දුරාට ළමයින්ගේ දර්ශනය හොඳ ආකාරව පේනවා. එහිදී නිරීක්ෂණය කරපු දේ තමයි පළමු කණ්ඩායමේ සිටපු ළමයි මිහිරි මතක නිසා බොබෝඩ වලට පහර දුන්නා. මොකක්ද මිහිරි මතකය? අර කෑම, ඒ වගේම පැණි රස, ප්‍රශංසා, ඒ ළමයි දැකපු මිහිරි දර්ශන. ඉතින් මේ නිසා මේ මිහිරි මතකයක් නේ තියෙන්නේ. අර බොබෝඩ වලට පහර දුන්නා කියන දේ මේ මෙයාලගේ ඔළුවේ තියෙන පහර දුන්න කෙනාට ඒ පැණි රස හම්බුණා, ප්‍රශංසා හම්බුණා කියන මිහිරි මතකය. ඒ මිහිරි මතකයත් එක්කලා මේ ළමයි අර කාමරයට හිටපු බොබෝඩ වලට පහර දුන්නා. දෙවන කණ්ඩායමේ ළමයි අමිහිරි මතකය නිසා පහර දීමෙන් වළකින ලදී. දෙවෙනි කණ්ඩායම බලපු චිත්‍රපටයේ හිටපු පුද්ගලයා බොබෝඩ වලට පහර දීලා අවසානයේදී මේ ඔහුට දඬුවම් ලැබුණානේ. එතකොට මේ ළමයින්ට තියෙන ඒ ගැන අමිහිරි මතකයක්. ඒ අමිහිරි මතකය නිසා මේ අය මේ අර බොබෝඩ වලට පහර දෙන්න ගියේ නැහැ. තෙවන කණ්ඩායමේ ළමයි මිහිරි හෝ අමිහිරි අත්දැකීමක් නොලැබුවත් ඒ චර්යාව නිරීක්ෂණය කළ නිසා පහර දෙන ලදී. තුන්වෙනි කණ්ඩායමේට ගියපු ළමයි ඒ බලපු චිත්‍රපටයේ බොබෝඩ වලට අර පුද්ගලයා පහර දුන්නා. ඒත් පැණි රස කැවිලි ප්‍රශංසා කිසි දෙයක් ලැබුණේ නැහැ. ඒ වගේම දඬුවම් කිසි දෙයක් ලැබුණෙත් නැහැ. නිකන් පහර දුන්නා. එච්චරයි යාට මොනවත් ආපහු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ නිසා මෙයාලා ප්‍රතිචාරය නොදැක්කට එයාලා දැක්කන පහර දීමේ කියන චර්යාව, ඒ චර්යාව දැක්ක නිසා ඒ චර්යාවේ විපාකයක් හෝ ප්‍රතිලාභයක් හෝ මොකක්වත් එයාලට පේන්නේ නැහැ, දකින්න නැහැ. එයාලා සාමාන්‍යම මේ දේ දැකලා තියෙන දෙයක් කියලා අර පුද්ගලයාට මෙහෙම පහර දුන්නානේ කියලා මේ ළමයි බොබෝඩ වලට පහර දෙනවා. ඔයාලට මෙතනදී දකින්න පුළුවන් මේ කියන මුලින් තියෙන රූප හතර තමයි චිත්‍රපටයේ උන්ට පෙනෙන චිත්‍රපටයේ දර්ශන. එතකොට බොබෝඩ වලට පහර දෙන ආකාරය තමයි හිඳි දක්වන්නේ. පළවෙනියෙන් තියෙන්නේ ඇල්බර්ට් බැන්දුරා විසින් එක්මන් දර්පණයෙන් කාමරය තුලදී නිරීක්ෂණය කළ හැසිරීම. මෙහිදී බොබෝඩ වලට පහර දෙන ආකාරය මෙහිදී කියනවා මේ පිරිමි ළමයි ආක්‍රමණශීලී වැඩිලු බොබෝඩ වලට පහර දීමේදී පිරිමි ළමයි ආක්‍රමණශීලී විදිහට ගොඩක් පහර දීම් සිදු කළාලු. ගැහැණු ළමයි ඒ තරම් ආක්‍රමණශීලී චර්යා දැක්ුවේ නැහැ කියලා ඒ නිරීක්ෂණවලදී කියලා තියෙනවා.
ඇල්බර්ට් බැන්ඩ්‍රා විසින් ඉදිරිපත් කරපු සිද්ධියක් දෙනෙන් ඔහු මූලික අදහසක් ඉදිරිපත් කරනවා. ඒ තමා ඉගෙනීම සිදුවන්නේ පරිසරයේ සමග ශ්‍රේණි අධ්‍යක්ෂකයන් වලින් පමණක් නොව අන් අයගේ චර්යා නිරීක්ෂණය කිරීමෙන් සහ ඔවුන් ආදර්ශයට ගැනීමෙන් බව. එතකොට කෙනෙක් යම් පුද්ගලයෙක් ළමයෙක් දෙයක් ඉගෙන ගන්න චර්යා නිරීක්ෂණය කිරීමෙන් විතරක් නෙවෙයි තව කෙනෙක්ව අනුකරණය කිරීමෙනුත් අධ්‍යාපනයක් ලබනවා කියන දේ බැන්ඩ්‍රා විසින් පෙන්වලා දුන්නා. ඒ වගේම ඔහු දැක්වුවා දෙමාපියන් ගුරුවරුන් මිතුරන් සහ මාධ්‍ය තුළ සිටින පුද්ගලයන්ගේ හැසිරීම ආදර්ශ ලෙස කටගෙන අරගෙන ඔවුන් ආදර්ශ ලෙස අරගෙන දරුවන් කටයුතු කරනවා කියන දේ. බොබොඩෝල් එක්ස්පෙරිමන්ට් එකේදී බැන්ඩ්‍රාගේ ප්‍රසිද්ධ බෝනික්කගේ පරීක්ෂණය මගින් ළමයි වැඩිහිටියන්ගේ ආක්‍රමණශීලී චර්යාවන් නිරීක්ෂණය කිරීමෙන් පසු ඔවුන් ආක්‍රමණශීලී ලෙස හැසිරීමට පෙළඹුණු ආකාරය නිරූපණය කරනවා. මේ සිද්ධිය අධ්‍යයනය තුළින් ඔබට වඩා පැහැදිලි වෙන්න ඇති අර ළමයා ලබපු නිරීක්ෂණය ඔහුගේ ආක්‍රමණශීලී චර්යාවලට පාදක වෙච්ච බව. එතකොට ළමයෙක් ග්‍රහණය කරගන්නා යහපත් සිද්ධියක් ඔහුගේ යහපත් චර්යාවන්ට ඒ සිද්ධිය ඒ අනුකරණය බලපානවා. ඒ වගේම ළමයෙක් අයහපත් හැසිරීමක් අයහපත් සිදුවීමක් දැක්කොත් ඒ සිදුවීම ඔහුගේ අයහපත් චර්යා අයහපත් අනුකරණ වලට බලපානවා. ඇල්බර්ට් බැන්ඩ්‍රා විසින් ඉදිරිපත් කරපු මෙම සිද්ධාන්තනය අනුව ඉගෙනීම මූලික පියවර 4ක් මෙහිදී අපිට දැක ගන්න පුළුවන්. ඉන් පළවෙනි එක තමයි නිරීක්ෂණය. මූලිකව ළමුන් සිදු කරන නිරීක්ෂණය. දෙමාපියන් ගුරුවරුන් මිතුරන් සහ මාධ්‍ය නිරීක්ෂණය මෙහිදී අපිට හඳුන්වන්නට පුළුවන්. දැන් අද සමාජයේ වෙද්දී ළමයිගේ හැසිරීම කලින් ළමයිට සාපේක්ෂව වෙනස් ගොඩක්. ළමයි සමාජ මාධ්‍ය ඇසුරු කරනවා වැඩි. දෙමාපියන් ගුරුවරුන් මිතුරන් ආශ්‍රය අඩුයි ඇත්තටම. ඒ දේවල් අඩුයි. එතකොට සමාජ මාධ්‍ය ආශ්‍රය වැඩි. ඒ හැසිරීම එක්කද මේ වෙද්දී ආක්‍රමණශීලී චර්යා වැඩි බවක් පේන තියෙනවා පන්ති කාමර තුල. ඉතින් දෙමාපියනොත් ඒ වගේ තමයි අර ඒ අයගේ තියෙන චිත්ත වේගී ආකල්ප හැසිරීම ඔක්කොම ආක්‍රමණශීලී පැත්තට බහුතරයක් ගිහින් තියෙනවා. ඉතින් ඒවා නිසාද අද පන්ති කාමරය තුල සිටින දරුවා අර ආවේගකාරී ආක්‍රමණශීලී චර්යා වලින් වැඩි වෙනවා. ඉතින් ඒකට පාදක වෙනවා මේ දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ සමපදස්ත මිතුරන්ගේ වැඩිහිටියන්ගේ වගේම මාධ්‍ය හසුරවන්නන්ගේ මේ හැසිරීම. ඔහු නිරීක්ෂණය කිරීම. ඊළඟට අනුකරණය. නිරීක්ෂණය අන් අය තුළ දක්නට ලැබෙන හැසිරීම අනුකරණය. තමන් නිරීක්ෂණය කරනවා නම් යම් කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයා කරන හොඳ දේද නරක දේද ළමයා අනුකරණය කරන්න ගන්නවා. එතකොට ළමයාට හැබැයි ඒකෙන් යහපත් විදිහට පොසිටිව් පැත්තට එතන පෙළඹවීමක් ලැබුණොත් තමයි එයා ඒක අනුකරණයක් විදිහට දිගටම පවත්වාගෙන යන්නේ. ඒක දඬුවම් පැත්තට එයාට ඒක අයහපත් දෙයක් කියන පැත්තට යම්කිසි අවබෝධයක් ලැබුණොත් ඒ චර්යාවෙන් එයා මිදෙනවා. අනුකරණය කිරීමෙන් වළකිනවා. ශක්තිමත් කිරීම. ත්‍යාග දිරිමත් කරන අතර දඬුවම් අධෛර්යමත් කරයි. පන්ති කාමරයක් තුළදී මේ ක්‍රම දෙකම අපිට යොදා ගන්න වෙනවා. ඒ වගේ තමයි දිරිමත් කිරීම සහ දඬුවම් කිරීම. ඉතින් ත්‍යාග දීලා දිරිමත් කරන්න හරිම පහසුයි ළමයි ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ පන්ති කාමරය තුළ. පොඩි අප්පුඩියකටත් ළමයි ගොඩාක් දිරිමත් වෙනවා. පොඩි වචනයකට ගුරුවරයෙක්ගේ පොඩි වචනයකුත් ඇති ළමයින්ට ලොකු දිරිමත් බවක් ඇති කරගන්න. ඉතින් පන්ති කාමරයට මම හොඳ පුතා කියලා දැම්මත් මොනවාරි ලස්සන ස්ටිකර් එකක් හැලෙව්වත් හරුවක් දුන්නත් ළමයිට අගය කිරීමක් සිදු කළොත් ළමයි ඒ හරියම ඉහළින් මේ දේ පිළිගන්නවා. ටීචර් මට මේ දේ දුන්නා, ටීචර් මට මෙහෙම කතා කරා, මගේ හොඳ පුතා කිව්වා, මේ දේවල් ළමයිගේ මනසටම කාවදිනවා. ඒ වගේම පන්ති කාමරේ ඉදිරියට ගෙනල්ලා අත්පොඩි ගහලා ළමයාව තෑගි දීලා ප්‍රශංසා කරලා ළමයාගේ ධෛර්යවත් භාවය වැඩි කරවත් ළමයා ඒ ක්‍රියාව දිගින් දිගටම පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. දැන් අද 10න් 10 ගන්න ළමයා හෙටත් උත්සාහ කරන්නේ 10න් 10ම අරගෙන තරුවකුත් අරගෙන මගේ හොඳ පුතා කියලා දීව ගන්න. ඒ වගේ අර යම්කිසි ළමයෙක්ගේ අත්දැකීම
එයාට ඒකේ දිරිමත් භාවයක් ලැබෙන ප්‍රතිපෝෂණයක් වුණොත් එයා ඒක දිගින් දිගට පවත්වාගෙන යනවා. ඒ වගේම දඬුවමත් අපිට යොදා ගන්න වෙනවා. ඒ දැන් වර්තමාන තත්ත්වේ නම් මානසික හෝ ශාරීරික දඬුවම් අපිට යොදා ගන්න බැහැ අනවශ්‍ය විදිහට. ඒත් යම් යම් දඬුවම් කිරීම අපේ තුලින් දරුවන්ගේ යහපත වෙනුවෙන් යොදා ගන්න පුළුවන්. ඒක ළමයට මානසික හෝ ශාරීරික හිංසාවක් නොවන පරිද්දම අපි යොදා ගන්න ඕන. ඒ වගේම සිතීමට යොමු කරනවා. යම් දෙයක් කිරීමට පෙර එහි විපාක තේරුම් ගන්නවා. දැන් ළමයා ලගත්ත චර්යා නිරීක්ෂණයත් එක්කලා ඒ ලබාගත් අත්දැකීම් එක්කලා එයා සිතන්න ගන්නවා. මේ දේ කරොත් මට මොකක් වේද? මේ දේ කරොත් මට ප්‍රශංසා ලැබෙයිද? මේ දේ කරොත් මට දඬුවම් ලැබෙයිද? මොනවද මේකෙන් වෙන්නේ කියලා හිතලා එයා එයාගේ හැසිරීම වෙනස් කර ගන්නවා කියන දේ තමයි මෙයින් අදහස් කරන්නේ. අපි ඊළඟට බලමු පන්ති කාමරයේදී මේ සමාජ ඉගෙනුම් න්‍යාය කොහොමද යොදා ගන්න පුළුවන් කියලා. පන්ති කාමරය තුළදී ගුරුවරයාට ආදර්ශයක් වෙන්න පුළුවන්. අපේක්ෂිත හැසිරීම ආදර්ශනය. ගුරුවරයා විනය, ගෞරවය, ඉවසීම සහ ගැටළු විසඳීමේ නිසි ක්‍රමවේද නිරතුරුව ආදර්ශනය කළ යුතුයි. උදාහරණයක් විදිහට යම් කතා කිරීමට පෙර අර්ථ එසවීම, අන් අයට සවන් දීම, වැරද්දක් කළ විට සමාව ඉල්ලීම දැන් ගුරුවරයා විසින් අනුගමනය කළ යුතුයි. දැන් ගුරුවරයා දරුවන්ට මේ දේ පුතේ මේ හරි දේ මේක අතොස්සලා කතා කරන්න, කෙනෙක්ට හොඳින් සවන් දෙන්න, ඉවසන්න, වරදක් කරපුවම සමාව ගන්න මේ දේවල් කිව්වට බෑ. ගුරුවරයාට තමන්ගේ ජීවිතේ ප්‍රායෝගිකව ළමුන් ඉදිරියේක මේ ඔවුන්ගේ නිරීක්ෂණය වලට හසු වෙන පරිදි ක්‍රියාත්මක කරන්න ඕන. සිසුන් ආදර්ශයක් ලෙස යොදා ගැනීම ඊළඟට කරන්න ඕන දෙයක් සිසුන් තමන්ගේම සමාජ මිතුරන් නිරීක්ෂණයෙන් වේගෙන් ඉගෙන සමපදස්ත ඉගෙනුම කියන්නේ ඒ කියන්නේ සමකණ්ඩායම් තුළින් ළමයා ඉගෙනීමට යොමු වෙනවා. එහිදී දක්ෂ සිසුන් ආදර්ශනය කිරීම. දක්ෂ යම් කාර්යයක් සාර්ථකව නිම කළ හෝ යම් ගැටලුවක් නිවැරදිව විසඳු ශිෂ්‍යයෙක් පන්ති ඉදිරියේ ඒ ඉදිරිපත් කිරීමට හෝ පැහැදිලි කිරීමට යොදා ගැනීම. දැන් පන්ති කාමරේ ඉන්න දක්ෂ ළමයි ගානක් දුන්නා ඉක්මනට හදලා ගෙනල්ලා පෙන්නනවා. අපි ඒ ළමයාට උපස්ථාපනයක් දුන්නොත් මේ ළමයා මේ විදිහට කලින් කරා එයාට එතන ප්‍රතිපෝෂණයක් ලබා දුන්නා. අනිත් අයත් ඒ ප්‍රතිපෝෂණය ලබා ගන්න ප්‍රශංසාව ලබා ගන්න ඒ දේ ඉක්මනට කරන්න පෙළඹෙනවා. උදාහරණයක් විදිහට මෙතන දක්වලා තියෙනවා හොඳින් පිරිසිදු අත්අකුරු සහිත සිසුන්ගේ පොත් පන්තියට පෙන්වීම. දැන් සමහර ළමයි ඉන්නවා රූල මතවත් හරියට ලියන්නේ නැහැ පොත් හරි අපිරිසිදුයි කුණු ගෑවිලා ඒ විදිහට සමහර ළමයි අර print out එකක් ගත්තා වගේ ලස්සනට print කරා වගේ මේ ලස්සන අකුරු ලියනවා. එතකොට මේ අර ආදර්ශනයක් විදිහට හොඳ අකුරු ලියන ළමයෙක්ව ඉදිරියට ගෙනල්ලා පෙන්වන අනිත් ළමයින්ට ඒ සඳහා යොමු වෙනවා. සහයෝගී ඉගෙනීම. කණ්ඩායම් වැඩවලදී සිසුන් එකිනෙකාගෙන් නිවැරදිව ඉගෙනුම් උපාය මාර්ග නිරීක්ෂණය අනුකරණය කරයි. මේ කණ්ඩායම් ක්‍රියාකාරකම් ඉතාම වැදගත්. සෑම පාඩමක් තුළදීම අපි ඒක පුද්ගල ක්‍රියාකාරකම්, ද්විපුද්ගල ක්‍රියාකාරකම් වගේම කණ්ඩායම් ක්‍රියාකාරකම් යොදා ගන්නවානේ. ඒ කණ්ඩායම් ක්‍රියාකාරකම් තුළදී එතන කලවමේ ඉන්න පුළුවන් නම් දක්ෂ ළමයි ඒ මේ කොටසට දක්ෂ ළමයි එහෙම ඉන්න පුළුවන්. එතකොට ඒ ප්‍රවීණ ළමයින්ගෙන් අර බැරි ළමයා බලලා ඉගෙන ගන්නවා. සම්පදස්ත ඉගෙනුමක් එතනදී සිද්ධ වෙනවා. එතන නිරීක්ෂණය යොදා ගන්නවා. ඒ අනුකරණය කිරීමෙන් ළමයාගේ යහපත් චර්යාව ගොඩනගා ගන්න පුළුවන් එතනදී. මෙම න්‍යාය පන්ති කාමරය තුළදී යොදා ගනිද්දී ස්වයං කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම සිදු වෙනවා. බඳුරා පෙන්වා දෙන ආකාරයට යම් කාර්යයක් සාර්ථකව කළ හැකි බවට පුද්ගලයා තුළ ඇති විශ්වාසය ඉගෙනීමට බලපාන බව පෙන්වලා දීලා තියෙනවා. සාර්ථක අත්දැකීම් සැපයීම මුලින්ම කුඩා කළ හැකි ඉලක්ක ලබා දීමෙන් සහ ඒවා සාර්ථක වූ පසු ප්‍රශංසා කිරීමෙන් සිසුන් තුළ මට පුළුවන් කියන හැඟීම ඇති කිරීම. අභියෝගාත්මක ඉලක්ක ස්වයං කාර්යක්ෂමතාවයේ වර්ධනය වූ පසු ක්‍රමයෙන් වඩා අභියෝගාත්මක කාර්යයන් වෙත යොමු කිරීම. මෙහිදී කියන්නේ අර කුඩා තැනින් පටන් අරගෙන ඉහළ තැනට යන්න පොඩි ඉලක්ක ලබා දීලා ඔහුගේ ප්‍රධාන ඉලක්කය කරා යොමු කරන්න ඔහුට ස්වයං කාර්යක්ෂමතාවයක් ඇති වෙන්න කටයුතු කරන්න කියන දේ. පස්වෙනි එක තමයි දෘශ්‍ය ආදර්ශනය. නිරීක්ෂණය මෙහිදී වැදගත්. වීඩියෝ සහ තාක්ෂණය නිවැරදි ක්‍රියාපටිපාටි
පෙන්වන විද්‍යාගාර පරීක්ෂණ ඉදිරිපත් කිරීම ආදී මගින් අධ්‍යාපනික වීඩියෝ රූප සටහන් භාවිත කිරීම මගින් අපට පුළුවන් දෘශ්‍ය ආදර්ශනය යොදාගෙන ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය සාර්ථක කරගන්න. ඒ වගේම උපදේශ මණ්ඩල පන්ති කාමරයේ බිත්තියේ යම් කාර්යයක් කිරීමට ඇති පියවර හෝ නීති රීති පැහැදිලිව ප්‍රදර්ශනය කිරීම අර දඬුවම දෙනවට වැඩිය පන්ති කාමරයේ රූල්ස් ටිකක් දැම්මොත් මේ රූල්ස් ටික කරන්න ඕන කියලා එතකොට ළමයා ඒ තුලින් ඒ දේවල් නොකර ඉන්න පෙළඹෙනවා. ඒක දඬුවමක් දෙනවට වැඩිය ඊට කලින් වළක්වා ගැනීමක් වෙනවා. ඒ වගේම පන්ති කාමරය තුළදී ප්‍රතිනියෝජිත ප්‍රබලීකරණය භාවිත කරන්න පුළුවන්. සමාජික න්‍යායට අනුව ත්‍යාග ලබා දුන් විට අන් අයද එම හැසිරීම් කිරීමට පෙළඹෙනවා. විවෘතව පැසසීම යම් ශිෂ්‍යයෙකු නිවැරදි හෝ අපේක්ෂිත හැසිරීමක් යම් කාලයට වැඩ නිම කිරීම උපකාර කිරීම වගේ උදාහරණ විදිහට ගත්තොත් ඒ විදිහට කළ විට එය මුළු පන්තියේම ඇසෙන කට්ටිය පැසසීම ත්‍යාග ලබා දීම මෙහිදී අදහස් කරනවා. ඒ කියන්නේ ළමයාගේ දක්ෂතාවය ප්‍රශංසා කරන්න ඕන අවස්ථාවක් පන්ති කාමරයේ ඇති වෙච්ච අවස්ථාවවලදීම මූලික අවස්ථාවෙම ඒ ළමයාව ඉදිරියට ගෙනල්ලා ඒ ප්‍රශංසාව පැසසීම දිරිමත් කිරීම ලබා දීම කළ යුතුයි. දඬුවම් අමතර උදාහරණයක් වශයෙන් අපි දක්වලා තියෙනවා ජනක ඉතා නිහඬව වැඩ කරන නිසා ඔබට හොඳ වැඩ good work ස්ටිකරයක් ලැබෙනවා. ඔබටත් ඒ ආකාරයට නිහඬව වැඩ කළ හැකි කියලා අපේ පන්තියේ ළමයි ටිකක් ഘോഷාකාරයෙන් කොච්චර කිව්වත් පුතේ සද්ද කරන්න එපා කියලා එයාලා ඒක චුට්ටකින් අය අමතක කරනවා. ඒකට ഘോഷාකාරී තත්ත්වයේ මගහරින්න ගත්ත ක්‍රමයක් තමයි මේ හොඳ වැඩ good work කියන ස්ටිකර්. දැන් ස්ටිකර් තියෙනවා අර ස්ටැම්ප් තියෙනවා ඒ දේවල් යොදාගෙන දරුවෝ උන්ගේ ප්‍රතිපෝෂණ ඉහළ නංවන්න පුළුවන්. එතකොට මේ good work කියන ස්ටිකර් එකක් අලවුවම එයා ගේ නිහඬ බව වෙනුවෙන් තමයි මේ දිරිමත් කිරීම කරන්නේ. එතකොට අනිත් ළමයිනුත් ඒ දේ ගන්න උත්සාහ කරනවා. දඬුවම් ප්‍රවේශමෙන් භාවිතා කිරීම නොසුදුසු හැසිරීමක් සඳහා දඬුවම් ප්‍රතිනියෝජිත දඬුවම් නිරීක්ෂණය කරන සිසුන් එම හැසිරීමෙන් වැළැක්වීමට ඉඩ ඇති නමුත් දඬුවම ඉතා තදින් හෝ නිතරම භාවිත කිරීමෙන් සිසුන් තුළ බියක් ඇති විය හැකි බැවින් මේ ඉතා ප්‍රවේශමෙන් භාවිත කළ යුතුයි. අර දඬුවම උනත් ඕනවට වැඩි ඕනේ නැහැ කියනවානේ. කොයි දේ ඕනවට වැඩි ඕනේ නැහැ කියලා කියන්නේ. ඉතින් ඒ වගේ තමයි දඬුවමත් ඒ සුදුසු පරිදි යොදා ගන්න වෙනවා තියෙන වර්තමාන තත්ත්වෙත් එක්කලා අර මම මුලින්ම කිව්වා වගේ ශාරීරික මානසික හිංසනයක් නොවන පරිදි හැබැයි අර හැඳි නොගාන හොද්ද වැඩක් නැහැ කියනවා. ඉතින් ඒ වගේ අර ළමයට අවශ්‍ය අවස්ථාවලදී ඒ සඳහා ඒකට ගුරුවරයා එකඟ නැහැ කියලා දැනුම් දීම හරි කරන්න වෙනවා. එයාට බාහිර බලපෑමක් සිද්ධ වෙන්නේ නැතුව. මෙම න්‍යාය පන්ති කාමරය තුළදී යොදා ගනිද්දී ස්වයං කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම සිදු වෙනවා. බඳුරා පෙන්වා දෙන ආකාරයට යම් කාර්යයක් සාර්ථකව කළ හැකි බවට පුද්ගලයා තුළ ඇති විශ්වාසය ඉගෙනීමට බලපාන බව පෙන්වලා දීලා තියෙනවා. සාර්ථක අත්දැකීම් සැපයීම මුලින්ම කුඩා කළ හැකි ඉලක්ක ලබා දීමෙන් සහ ඒවා සාර්ථක වූ පසු ප්‍රශංසා කිරීමෙන් සිසුන් තුළ මට පුළුවන් කියන හැඟීම ඇති කිරීම. අභියෝගාත්මක ඉලක්ක ස්වයං කාර්යක්ෂමතාවයේ වර්ධනය වූ පසු ක්‍රමයෙන් වඩා අභියෝගාත්මක කාර්යයන් වෙත යොමු කිරීම. මෙහිදී කියන්නේ අර කුඩා තැනින් පටන් අරගෙන ඉහළ තැනට යන්න පොඩි ඉලක්ක ලබා දීලා ඔහුගේ ප්‍රධාන ඉලක්කය කරා යොමු කරන්න ඔහුට ස්වයං කාර්යක්ෂමතාවයක් ඇති වෙන්න කටයුතු කරන්න කියන දේ. පස්වෙනි එක තමයි දෘශ්‍ය ආදර්ශනය. නිරීක්ෂණය මෙහිදී වැදගත්. වීඩියෝ සහ තාක්ෂණය නිවැරදි ක්‍රියාපටිපාටි පෙන්වන විද්‍යාගාර පරීක්ෂණ ඉදිරිපත් කිරීම ආදී මගින් අධ්‍යාපනික වීඩියෝ රූප සටහන් භාවිත කිරීම මගින් අපට පුළුවන් දෘශ්‍ය ආදර්ශනය යොදාගෙන ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය සාර්ථක කරගන්න. ඒ වගේම උපදේශ මණ්ඩල පන්ති කාමරයේ බිත්තියේ යම් කාර්යයක් කිරීමට ඇති පියවර හෝ නීති රීති පැහැදිලිව ප්‍රදර්ශනය කිරීම අර දඬුවම දෙනවට වැඩිය පන්ති කාමරයේ රූල්ස් ටිකක් දැම්මොත් මේ රූල්ස් ටික කරන්න ඕන කියලා එතකොට ළමයා ඒ තුලින් ඒ දේවල් නොකර ඉන්න පෙළඹෙනවා. ඒක දඬුවමක් දෙනවට වැඩිය ඊට කලින් වළක්වා ගැනීමක් වෙනවා.
ඔයාලට මෙතනදී දැක ගන්න පුළුවන් මෙතන එයාගේ මව හයියෙන් තරහින් කෑ ගහමින් ළමයාත් එක්ක අනුකරණය කරනවා. ළමයා නිරීක්ෂණය කරන්නේ අම්මගේ ආක්‍රමණශීලී චර්යාවක්. ඒකට ළමයාත් එය අනුකරණයට පෙළඹෙනවා. ඊළඟ පින්තූරේදී අම්මා පොතක් කියවනවා. ළමයා ඒ යහපත් චර්යාව අනුකරණය කරනවා. ඉතින් මේක තමයි සැබෑ ජීවිතයේදී සිද්ධ වෙන්නේ. ළමයා ඉපදෙද්දී කිසි දෙයක් ගේන්නේ නැහැ. එයා ලබන අත්දැකීම් එක නිරීක්ෂණයක තමයි ඒ දේ අනුකරණයට පෙළඹෙන්නේ. ඒ උපසටහන වලින් වලට පේන්න තියෙන්නේ ළමයි නිරන්තරයෙන් වැඩිහිටියන්ව ගුරුවරුන්ව අනුකරණය කරනවා කියන දේ. වැඩිහිටියන්ගේ යම් කිසි චර්යාවක් ඕන් නිරීක්ෂණය කළොත් ඒ නිරීක්ෂණයට හසු වෙන දේ ඕන් නිරන්තරයෙන් කරන්න පෙළඹෙනවා. මේ පාසල තුලදී මේ සමාජය තුලදී නිවස තුලදී අපිට නිරන්තරයෙන් දකින්න පුළුවන් අම්මා කරන දේ, තාත්තා කරන දේ, වැඩිහිටියෙක් කරන දේ, ඒ වගේම අයිලා කරන දේවල්, ගුරුවරයා කරන දේ, නැත්නම් තමන්ගේ යාළුවෙක් කරන දේ අනුකරණය කිරීම සිදු කරන විදිය. අපි ඊළඟට බලමු ඇල්බර්ට් බැන්ඩුරාගේ සමාජ ඉගෙනුම් න්‍යාය සැබෑ ජීවිතයට බලපාන ආකාරය කොහොමද? ඒ වගේ ප්‍රායෝගික යෙදවුම් කොයි විදිහටද යොදා ගන්න වෙන්නේ කියලා. ඉගෙනුම් න්‍යාය අධ්‍යාපන ක්ෂේත්‍රයේදී යොදාගන්නේ කොහොමද කියලා බලමු. අධ්‍යාපනයේදී ආදර්ශන ඉගෙනුම් යොදා ගන්න පුළුවන්. ගුරුවරුන් විසින් යහපත් හැසිරීම සහ ගැටලු විසඳන ආකාරය පෙන්වා දීම ආදර්ශනය කිරීම කරන්න පුළුවන්. සාර්ථක සිසුන් දුටු විට අන් අයත් ඒ ආකාරයට හැසිරීමට පෙළඹෙනවා. යහපත් හැසිරීම තියෙන ළමයිව ආදර්ශයට අරගෙන ඒ අයට කරන ප්‍රශංසා, ත්‍යාග ලබා දීමේ දේවල් ළමයින්ගේ චර්යාව නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක් වුණොත් අනිත් ළමයිනුත් ඒ අනුකරණය කරලා යහපත් හැසිරීම වලට පෙළඹෙනවා. දෙක, සෞඛ්‍ය ශේෂ්ත්‍රය තුළදී සෞඛ්‍ය ප්‍රවර්ධනයට මේ දේ යොදා ගන්න පුළුවන්. දුම්පානය නතර කළ හෝ ව්‍යායාම කරන අයගේ සාර්ථක කතා මාධ්‍ය හරහා පෙන්වා දීමෙන් අන් අයටත් ඒ කළ හැකියි විශ්වාසයක් ඇති කිරීම. ඒ කියන්නේ ස්වයං කාර්යක්ෂමතාවයක් වැඩි කරන්න පුළුවන්. මෙහිදී කරන්නේ කෙනෙක් දුම්පානය කරන එකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම්, නැත්නම් ව්‍යායාම නොකර ඉන්නවා නම්, දුම්පානය කරලා නතර කරපු කෙනෙක් කතා කරන විදිහ, එතකොට ව්‍යායාම කරලා යාගේ BMI එක හදාගෙන නිරෝගීව ඉන්න පුද්ගලයෙක් කතා කරන විදිහ මාධ්‍යයන් තුලින් පෙන්වලා දීලා ඒ සඳහා යොමු කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම මනෝ චිකිත්සාවේදී ආදර්ශකරණය චිකිත්සාව යොදා ගන්න පුළුවන්. යම් වීතිකාවක්, බයක් තියෙනවා නම් කෙනෙක්ට, පුද්ගලයෙක්ට වෙනත් අයෙකු බියකින් තොරව එම තත්ත්වයට මුහුණ දෙනවා පෙන්වීම මෙය ඔවුන්ගේ බිය ඇති කිරීමට, බිය නැති කිරීමට, අඩු කිරීමට උපකාරී වෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් ඉන්නවනේ වතුරේ නාන්න බයයි ඉන්නවනේ. ඒකට නාන්න බයයි නම් තව කෙනෙක් නාන දිහා පෙන්නලා එයා බියකින් තොර වේදී කරනවා කියන දේ මනසට පාවද්දලා ඒ සඳහා යොමු කරන්න පුළුවන්. එතකොට සමහර ළමයි අභියෝග වලට බයයි, ඉස්සරහට ගිහින් කතාවක් කරන්න බයයි, රැස්වීම කතාවක් කරන්න බයයි. ඒකට කරන ළමයි එයාට ලැබෙන ප්‍රශංසා විදුහල්පතිතුමාගෙන් ඒ දේවල් පෙන්නලා මේ එතකොට බිය ඇති වෙන තැන් වලට අනිත් අය මුහුණ දෙන ආකාරය ප්‍රායෝගිකව හරි වීඩියෝ මගින් හරි පෙන්නලා අපිට ඒ බිය නැති කරලා චර්යාව යහපත් චර්යාවට ගන්න පුළුවන්. අද දවසේදී අපි කතා කරා සමාජ ඉගෙනුම් න්‍යාය පිළිබඳව. ඇල්බර්ට් බැන්ඩුරා විසින් ඉදිරිපත් කරපු සමාජ ඉගෙනුම් න්‍යාය පන්ති කාමරයට යොදාගන්නේ කොහොමද කියන එක ගැන අපි විස්තරාත්මකව කතා කරා. මෙහිදී ඇල්බර්ට් බැන්ඩුරා විසින් යොදාගත්ත සිද්ධියක්ද, නියමකක්ද, එහිදී ඔහු ලබාගත් නිරීක්ෂණ නිගමන මොනවාද, ඒ පන්ති කාමරයට යොදා ගන්න පුළුවන් කොහොමද කියන දේ පිළිබඳව කතා කරා. ඉතින් ප්‍රායෝගිකව අපි පන්ති කාමරයට ගිහිල්ලා ළමයින්ගේ ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය සාර්ථක කරගන්න ඔවුන්ට යහපත් පන්ති කාමර වටපිටාවක් හදාන්න, පන්ති කාමර කළමනාකරණය කරන්න මෙම න්‍යාය යොදාගන්නේ කොහොමද කියන එක ඔබට පැහැදිලි වෙන්න ඇති. සියලු දෙනාටම ස්තුතියි.